වහලා තියෙන හැම ෆයිල් එකක් මරණ විතරක් නෙවෙයි. සංගවලා තියෙන ෆයිල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. හොයාගන්න බැරි එහෙත් අපි ගාව තියෙන තොරතුරු මට දවසක් ඔබ කිව්වොත් මම අරන් එන්න මගේ කැබ් එකේ පිටිපස්ස පුරවලා මට අරන් එන්න පුළුවන් ෆයිල්. හරි අපි ස්ථාන ගන්නව කියලා තියෙනවා. ඒ කියන්නේ ස්ථාන ගන්නව කියන රහසිගතව. රහසිගත මම ගාව තියෙනවා. මම එකක් කොපියක් අරන් එන්නම් දවස් ඔබ කිව්වා. කොපියක් අරගෙන ඔබට මම කියන්නේ එකක් මේ ෆයිල් එක අදින්න කියලා යටි. හරි. ඒක ෆයිල් එක ඇද්දොත් ඔබට එක එක දූෂණ එළියට එයි. මම දවසක් හිතන් පාර්ලිමේන්තුවේ මේ සුදු තියලා සේවකයෙකුට කියන මේක එකක් මට අරන් දෙන්න කියලා. ඒතර මට කියවන්න පුළුවන් ඒක දූෂණය මොකක්ද කියලා. ඒකද තව එකක් අරන් දෙන්න කියන අහඹුලිස කියවන්න පුළුවන්. මේ තරම් මතක තබා ගන්න. මෙහෙම දුක් විඳින රටක් නෙවෙයි. මෙහෙම දුක් විඳින මිනිස්සු නෙවෙයි. ඒක ඉතහ වාසනාවන්ත රටක්. මෙම කර්මකාර ජීවිතයක් ගත කරන රටක් නෙවෙයි මේ. මේ අවාසනාවන්ත භාවය ඇති කරේ කවුද? හද ඈත ගමකට ගිහලා බලන්න පිළිකා රෝගයෙන් පෙළෙන රෝගියට බෙහෙතක් අරන් දෙන්න විදියක් නැහැ. ඇඳේ වෙවුල මැරෙනවා පැස් ඉදිරි පිට. ගිරි සප්පයට කිරි උගුර කරන් දෙන්න බෑ. වේලෙනවා. අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 20%ක් යමුදිත. අඩුබර සහිත දරුවන් මන්ද පෝෂණය. අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ පහෙන් එකක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ගැබිණි වහුරුන්ගේ 17%ක් රක්තහීනතාව. ගැබිණි අම්මා ඉන්නවා ලේහිකකම. මොන දරුවද බිහි කරන්නේ? මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි මේක. මොකද්ද මේ කරේ? මේ දේශපාලකයෝ අපේ රට විපතටපත් කරා. මේක කනගාටුවත් තමයි අපිට හෘදය ඇත්තම. අපි ගම්වල මිනිස්සු අපි මිනිස්සුගේ ජීවිත විනාශ වෙච්ච අපි දකිනවා. මගේ ඥාති මගේ යාළුවෝ මගේ හිත මිතුරා මගේ ගමේ මිනිස්සු මරණ විදිය අද දුක් විඳින විදිය අපි දැකලා තිබෙනවා. මේවා ඒගොල්ලෝගේ පාප කර්ම නෙවෙයි. මේ කර්මකාර රටක ඉපදිච්ච නිසා නෙවෙයි. මේ දේශපාලනේ අපේ රට මෙවැනි විපතකටපත් කරා. නිසා කිසිදු පුරවැසියෙක් මෙවැනි වද වේදනාවට ලක් වෙලා මියන්න ඕනේ නැහැ අපේ රටේ. අපි කාට සතුටින් ඉනහිලා අපේ ජීවිත කාලය ඉතින් හොඳින් නේද ජීවත් වෙලා ආදරයෙන් ලිංගිකකමෙන් බැඳීමේ සින්දුවක් කියලා විනෝදයෙන් ජීවත් වෙන්න ඕනේ රටක. ඒක අහිමි කරේ කාටද? අපේ මිනිස්සුන්ට. හැබැයි ඒගොල්ලන්ට ඒක අහිමි වුණේ. ඒ නිසා මේ මිනිස්සු අද දුක් වේදනාවට පත් වී තිබෙන්නේ. මේ ඊටාමත් චෞර කණ්ඩායම. ඒකට ඉන්නවා මම කලින් කියලා දෙන දේශපාලක ටිකක් ඉන්නවා මේක ඇතුලේ. මේක ඇතුලේ ව්‍යාපාරික කීප දෙනෙක් ඉන්නවා. මම කියන කර්මාන්තකරුවා නෙවෙයි. ඇත්ත ආයෝජක නෙවෙයි. ඇත්ත මේ රටේ නිෂ්පාදනය කරන්න නෙවෙයි. චෞර වලල් ඇතුලේ ව්‍යාපාරික ටිකක් ඉන්නවා. මේක ඇතුලේ දේශපාලක ටිකක් ඉන්නවා. ව්‍යාපාරික ටිකක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් ටිකක් ඉන්නවා. නේද? ඒ වගේම පාතාලි සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ වගේම පොලිසිය කීප දෙනෙක් ඉන්නවා. හරිද? මෙවැනි ඉතා කුඩා චෞර වලල්ලා අපේ රටේ මුළු සාරේ උරාගෙන තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු දුක් විඳිනවා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අඬනවා. ලයිට් එක නැතුව දරුවට නිදා ගන්න බෑ. ෆෑන් එක නැතුව දරුවට නිදා ගන්න බෑ. දරුවත් එක්ක අම්මා එළි වෙනකන් ඇරලා ඉන්නේ. ගෑස් ටිකක් අරගෙන උයා ගන්න විදියක් නැහැ. පරිප්පු ටිකක් ගිහලා කඩේට ගන්න විදියක් නැහැ. නේද? කිරිපිටි උගුරක් බොන්න විදියක් නැහැ. මේම දුක් විඳිනකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඊට අතලොස්සක් මේ රටේ මහජනයාගේ ධනිය උකහාගෙන උරා බීලා නේද විනාශ කරලා තිබෙනවා. එයාට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? ඒ දීපල පවර ගන්න ඕනේ නැද්ද? මොන අනතුරකට මුහුණ දීලා හරි මතක තබා ගන්න. සමහර අය හිතන්නේ මේගොල්ලෝ ගාව ධනෙ තියෙනවා බලය තියෙනවා ඒවට අපි යටත් වෙයි කියලා. දැක්කනේ අවන්ගාඩ්ලා නේ කොහොමද සෙල්ලම් දාන්නේ? එයා ජනාධිපති එක ඡන්දිකද කිව්වා මිලියන 500ක් විතර කරනවා මාව පරාද කරන්න. ඇයි? ඔබ හිතන නිකන් ඉන්න මුදලාලි කෙනෙක් මේ മന്ത്രിවරයෙක් පරාද කරන්න? මොකටද? කෝටි 800ක් අවුරුදු 2කමාරකට නාවික හමුදාවට ආපු සල්ලි. ඒ වෙලාවට නාවික හමුදාපති සින්නయ్య මහත්මයා ප්‍රකාශ කළා කිව්ව මොකද්ද? අපි අවන්ගාඩ් බිස්නස් එක කරා. ඒ කියන්නේ මුහුදු ආරක්ෂක බිස්නස් එක කරා. අපි කෝටි 800ක් ඉපෙව්වා කිව්වා. හරිද? ඒව හොරා පාරේ අවන්ගාඩ්ට හැරෙව්වේ. හරි දැනුත් ආපහු ගෝඨාභයකට ඒගොල්ලෝ ලයිසන්ස් දුන්නා. ඒවට තමයි මේ නටන්නේ. මම දැක්ක මේ ඊපෙරේදා මිරියහනට යන්නේ කාත් එක්කද? ඒ චෞර ව්‍යාපාර කියන්නේ ආරක්ෂක ලේකම් එක. කොහෙද මේ සම්බන්ධන තියෙන්නේ? ඒ නිසා චෞර ව්‍යාපාර කණ්ඩායමක් ඉන්නවා. ඉතා කුඩා රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. ඉතා පොඩි මේ ආරක්ෂක සේවය පුදා කණ්ඩායමක් ඉන්නවා. දේශපාලක කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මුළු රටේම වවුල් හපයක් බවට පත් කරා. පත් කරා විතරක් නෙවෙයි පහුගිය කාලේ මතක තියන්න මේ පාලකයෝ. ජනතාවගේ සාධාරණ දුක් ගැනවිලට ඇහුම්කන් දුන්නේ. ගොවි ජනතාව අඬා වැටෙනකොට ගොවිපලට ඇවිල්ලා තමගේ කුඹුර නාටු වෙලා මේක තමයි අපිට තියෙන එකම බඩ වියත. මේක ආරක්ෂා කරගන්න විදියක් නැහැ. පොහොර ටික නැහැ. වගා කරන්න විදියක් නැහැ. හූල්ලනකොට මොකද කිව්වේ ගෝඨාභය? මං ඕනම් හමුදාව දාලා වගා කරන්න කිව්වා. දැන් ජනතාවගේ නැගිටීම වගේ හමුදාව දාලා යොදවන්න බලන්න. එදා කොහොමද පම්පෝර ගෙරුවේ? මතක තියාගන්න මේ පාලකේ කවුද කියලා. අර අහිංසක අම්මා තාත්තා වගා කරගන්න විදියක් නැත්නම් කුඹුරේ හූල්ල ඉන්නකොට රටේ නායකයෙක් කියනවා මට ඕනම් හමුදාව දාලා නේද? බෙල්ලෙන් අල්ලගෙන ගිහලා වගා කරවන්න පුළුවන්. මේම නායකයෝ දැසි රාජපක්ෂ ඇවිල්ලා එයාපෝට් එකෙන් බහිනකොට මාධ්‍ය විදිහෙන් එහෙම මොකද්ද? දැන් මොකද්ද වෙන්නේ කියලා? රටේ ප්‍රශ්න තියෙන නෑ එච්චර දුර හිතන්න එපා. ඒගොල්ලෝ දුර හිතන්න ඕනේ නෑ පුරවැස දුර හිතන්න ඕනේ. නේද? එහෙමනේ කිව්වේ. එච්චර දුර හිතන්න එපා. එච්චර ඈත හිතන්න එපා. මේ පුරවැසියට කන්න විදියක් නෑ. මුදල් ඇමතිවරයා එහෙමයි කිව්වේ. හරි සමහර මොකද කර පෝට්ටුවේ ලේකම්වරයා මොකද්ද කිව්වේ? හරිද? එයාට ගහණ්ඩාවක් ගහනවා ගැහුවක් ගහනවා කිව්වා. දැන් ගහන්න කියන්නේ. එයාට වඩා එයාගේ ලොක්කන්ගේ ගෙවල් වලට මිනිස්සු යන්නේ. එයා කවුද දෙන්නේ?
මෙහෙමයි මිනිස්සුගේ සාධාරණ දුක් ගැන ඉවිල්ලා ඉදිරිපත් කරනකොට මේ පාලක උද්දච්ච ලෙස ඇසුරුනේ.